විදුහල්පතිතුමාගෙනුත් පැමිණ සිටින ගුරු උපසිරතුමාගෙනුත් ඔෆිස් එකේ මගේ සහෝදර ආචාර්ය මණ්ඩලෙනුත් දරුදරුවන්ගෙනුත් දෙමාපියන් සහ මගේ පවුලේ සියලු දෙනාගෙනුත් අවසරයි. අද දින ඇත්තටම මට කතා කරන්න බෑ. මට දරා ගන්නත් බෑ. එහෙම අවස්ථාවකට තමයි එළඹුණේ. මම ගෙදරින් එනකොටත් මෙහෙම තත්ත්වයක් මම හිතුවේ නෑ. මා වෙනුවෙන් මෙච්චර මේගොල්ලෝ කැප වෙලා තියෙනවද කියලා මට හිතා ගන්නත් බැරි වුණා. ගේට්ටුව ළඟට එනකොට අවුරුදු 24 දී බොරොයා මහාවිද්‍යාලයේ කනිෂ්ඨාංශයේ ගුරුවරියක් හැටියට පත්ති ලැබලා ගිය මොහොත මට මතක් වුණා. ඉන්පස්සේ ප්‍රාථමික පුහුණුවක් සඳහා මම යොමු වුණා. ඊට පස්සේ තමයි ප්‍රාථමික අංශයට ආවේ. නැත්තම් ද්විතීයික අංශයේ වැඩ කර කර ඉඳලා තමයි ප්‍රාථමික අංශයට ගියේ. ඒ ගිහිල්ලත් විශේෂ අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාවක් කරලා ඒ පිළිබඳ දරුවන්ට අධ්‍යාපනය හදාරමින් අවුරුදු 3ක් ඉඳලා සඳකල පාසලට දරුවෙක් එක්ක යන්න ගිය මොහොතේ මම ඒ දරුවා පාසලට ඇතුල් කරන්න ගිහිල්ලා ඒ දරුවා සඳකල පාසලට ඇතුල් නොකර මම ආපහු එක්ක ආවා. එක්ක ඇවිල්ලා මම ඒ දෙමාපියන්ට කිව්වා මේ දරුවව සඳකලට දාන්න එපා, මම මේ ළමයව අදිනවා කියලා. එහෙම ඇදගෙන ගිහිල්ලා අවුරුදු 2ක් ඇදගෙන ගිහින් ඒ දරුවව කතා කරන්න බැරි දරුවට කතා කරන්න පුළුවන් මට්ටමටපත් වුණාට පස්සේ මට ප්‍රාථමික අධ්‍යාපනය තමයි හොඳම අධ්‍යාපන කළ යුතු ක්‍රමය කියලා මම තෝරගත්තේ ඒ අවස්ථාවේ තමයි. ඒ විශේෂ අධ්‍යාපනය තුලින් වැඩි දරුවන් සංඛ්‍යාවක් ලැබෙන්නේ නැහැ වැඩ කරන්න. ඒ මත ඒක මම ඇතෑරලා ප්‍රාථමික විතරක් කරන්න පටන් ගත්තා. එයින් මං හිතනවා මම කනිෂ්ඨාංශයේ වැඩ කරනවට වඩා මම උපරිම තෘප්තියක් ලැබුවේ ප්‍රාථමික අංශයට බැහැලා. ඒක හේතු වෙන්න ඇති මගේ අයියලා අක්කලාගේ දරුවෝ මාත් එක්ක එකටම හිටියේ. පොඩි උන් එක තමයි මං ගෙදරත් හිටියේ. ඒක හේතු වෙන්න ඇති කියලා මම හිතනවා. ඉන් පස්සේ අවුරුදු 36ම ප්‍රාථමිකය තමා මගේ ජීවිතේ වුණේ. හැබැයි බලගොල්ල ප්‍රාථමිකයට වඩා ගොඩාක් දුෂ්කර දරුවන් එක්ක රැකෑවුල සහ ගල්ටන්වැව කියන ප්‍රාථමික විද්‍යාලවලම හිටියා. දැන් බොරවැව වගේ දේවල් වලටත් වඩා බලකොල්ලට වඩා දුෂ්කර පාසල් දෙකක්. ඒ කියන්නේ ඒ වගේ ඉන්නේ බේරිච්චම ළමයි කොටසක්. දෙමව්පියන්ට හැකියාව ඇතනම් ඒ පාසල් වල ළමයි නැහැ. ඉන්නේ කොහොමටවත් යන්න බැරිම එහෙම ළමයි පිරිසක්. ඒ ළමයි එක්ක ජීවත් වෙනකොට අපේ කැපකිරීම තියෙනවා නම් අපිට ගොඩ ගන්න බැරි නෑ ඒ ළමයි. ඒකේ ප්‍රතිඵල හැටියට මමත් එක්ක හිටිය ගල්ටන්වැව විද්‍යාලයේ හිටිය ගුරු මඩුල්ල අයින් වෙනවා සමගම අද පාසල වහන තත්ත්වයට වැටිලා තියෙනවා. මම
විශ්වාස කරනවා අපි හිටිය ඒ 5 දෙනා එදා ඉඳලා තව අවුරුදු 5ක් හිටියා නම් ගල්ටංගම ওই තත්ත්වේ තියෙන්නේ නැහැ කියලා. මම ඒකයි නීල්ස් වලට ඇවිල්ලා කිව්වේ මම ආයෙත් යන්නයි ආවේ කියලා වෙරවිලා. නමුත් මට යන්න ලැබුණේ නැහැ. හැබැයි මට ඒක ගැටලුවක් වුණෙත් නැහැ. මොකද මට පාසලිනුත් දෙමෝපියන්ගෙනුත් වැඩ කරගෙන යන්න උපරිම සහාය ලැබුණා. මට අවශ්‍ය අවස්ථාවල අවශ්‍ය නිදහසක් ලැබුණා. නැත්නම් මට එදා පළාත් එකේ ලියුම ගහලා මට ආපහු යන්න තිබුණා. නමුත් මට එහෙම යන්න තරම් මෙතන මට ඉන්න බැරි තත්ත්වයක් නැහැ. කියන්නේ වැඩ කරන්න බැරි තත්ත්වයක් නැහැ. මට එකම තිබෙදී දුර ප්‍රශ්නේදී අර ප්‍රශ්නේ තිබුණා. මම එක වසරක් කරලා ආවේ මම නැවත ඒ පන්තිය කරනවා කියලා. හැබැයි අපේ මෙහි හිටිය ශ්‍රියා නිමිස් ගිහිල්ලා ඒ දරුවෝ ඇදලා දරුවන් 12 දෙනාගෙන් දෙන්නෙක් ශිෂ්‍යත්ව උපරිම මට්ටමට ගිහිල්ලා යවලා තිබුණා. ඒක මම අදට ශ්‍රියාන් ටීචර්ව ආදරයෙන් සිහි කරන්න හේතු වෙනවායි. බලගොල්ලට ආවට පස්සේ මම ආව ගමන් සාමාන්‍ය සම්ප්‍රදාය තමයි ආව ගමන් ඉස්කෝලෙන් දෙන පන්ති අපි බාර අරන් කරන්න ඕනේ. හැබැයි මට ඒ පන්තියේදී දෙමව්පියෝ දරුවෝ විතරක් නෙමේ දෙමව්පියොත් නම්මගෙන පාසලට එන්නෙම නැති දෙමව්පියෝ මම පාසලට ගෙන්න ගත්තා. ගෙන්නගෙන දරුවගේ දක්ෂතාවය දෙමව්පියන්ට පෙන්නුවා. පෙන්නුවට පස්සේ තමයි ඒ දෙමව්පියා හිතුවේ මගේ දරුවටත් අනේ වැඩ කරන්න පුළුවන් කියලා. අපේ 6න් ඉහළ ගුරුවරුන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. එයාලට එතෙන්ට ආව දරුවෝ ඉහළට ගෙනියන්න තියෙන්නේ ඒ සිලබස් එකත් එක්ක එයාලා යනවා. නමුත් අපිට ප්‍රාථමිකයේදී එහෙම බෑ. අනිවාර්ය එතනින් ලියන්න කියන්න හුරු කරලා ආවොත් පමණයි 6න් ඉහළ වැඩ කරන්න පුළුවන් වෙන්නේ දරුවෙක් එක්ක. මම ආඩම්බර වෙනවා මට පළවෙනියටම එකට හම්බුණු ඉස්සරෝම එක හම්බුනේ 2020 වසරේ ඒ දෙමව්පියෝ දරුවෝ විතරක් නෙමේ ඒ අවුරුද්ද ඊළඟ අවුරුද්ද දෙමව්පියෝ අඬලා කියනවා මෙතනත් ඉන්නවා මගෙන් බැනුම් අහලා අඬපු දෙමව්පියෝ මෙතන ඉන්නවා. හැබැයි එදා එයා ඇඬුවට පහුවදා සතුටින් ඇවිල්ලා මට වැඳලා කතා කරනවා අනේ ටීචර් මට තේරුම් ගත්තේ මම ඊයේ නෙමෙයික කියලා. ඇත්තටම මම කාට හරි දොස් කීවනම් අපේ ප්‍රයිමරි ගුරුවරුත් එහෙම දැන් නැහැ. අපේ ධනුෂ්ක ටීචර් විතරයි ඉන්නේ මාත් එක්ක එකට හිටිය අයගේ. ඒ අය මං කියන්නේ නම් බැනුමක් හැටියට නෙමෙයි. නමුත් මගේ වචන සැරද දන්නේ නැහැ. එයාලා හිතනවා මං එක මං බයිනවදෝ මං ආමන්ත්‍රණය කරේ සැරයිදෝ කියලා වෙන්න ඇති මං හිතන්නේ. දැනට ඉන්නේ ධනුෂ්ක ටීචර් විතරයි. ධනුෂ්ක ටීචර්ත් මයෙන් බැනුම් අහලා තියෙනවා. නැතුව නෙවෙයි. ඇත්තටම. ඉතින් එහෙම වෙන්නේ වෙන දෙයක් නෙවෙයි. අපි ප්‍රාථමිකයේ 5 දෙනා එකට ගියේ නැත්තම් කවදාවත් එකට 5 දෙනා ගියේ නැත්තම් එක විදිහට ගියේ නැත්තම් කවදාවත් ගොඩ ගන්න බෑ. ඒ එකම දෙමව්පියොත් ඒ එකම එකතු වෙන්න ඕනේ. අපේ දෙමව්පියෝ මුලින් එකතු වෙනකොට ඒ තත්ත්වෙ හිටින්නේ නැහැ. එක ශ්‍රේණියේදී මුලින් දෙමව්පියෝ එකට හදාගන්න හරිම අමාරුයි ඒක. එක මතයකට ගන්න බෑ. හැබැයි මාස 3ක් යනකොට මොනම අදහසක දෙමව්පියෝ දරුවා ඒක එකතු වෙනවා. අර ලේකම් මහත්මයා කිව්වා මට මතකයි මලිනු ඉන්න දවස්වල පන්තියේ දෙමව්පියෝ වාද ભેද වෙලා ඉඳලා සියලු දෙනා එකවන්ව ඒ පන්තිය ඉදිරියට ගෙනිච්චා.
ඉතින් මගේ කතාවේදී මම ඉල්ලන එකම ඉල්ලීම තමයි අපේ ගුරු මණ්ඩලයේ එකා වගේ ඉන්නවා වගේ හැම පන්ති කාමරයක ඉන්න දෙමව්පියන් එකවන්ව එකතු වුණොත් ඔබට ගොඩ නගන්න බැරි දෙයක් නැහැ. ගොඩ නගන්න බැරි දෙයක් ඇත්තෙම නැහැ. ඒක එක දෙක ඉවර වෙලා තුනේ පන්තිය බාර දෙනකොට අපේ රංජන මිස්ටර් බාර දෙනකොටත් මට ඒ තත්ත්වයේ එහෙම කිසිම ගැටලුවක් නැතුව මුහුණ දෙන්න හැකියාවක් ලැබුණා ඒ අවස්ථාව. ඒවා මල්පල ගැන්නුනේ ඒ නිසායි. දැන් පන්ති ටිකත් මං හිතනවා අපේ ආචාර්ය මණ්ඩලයේ තියෙන සහයෝගය ඒ සහයෝගයට දෙමව්පියෝ සහයක් වෙනු ඇති. එසේ වීම තුල දරුවා කියන්නේ දරුවෙක් කියලා. දරුවා දන්නේ නැහැ. වැරදි කරන්න පුළුවන්. නමුත් ඒ වැරද්ද හැමදාම දරුවෙක් කරන්නේ නැහැ. අපිට මේක කියා දුන්නේ අපේ ට්‍රේනින් වලදී ගුණවීම් වල. ඉතින් ඒක අපි උකහා ගත්තා නම් අපිට වරදින්න බෑ. මං හිතනවා අපේ විදුහල්පතිතුමාටත් මම සැරෙන් කතා කරලා තියෙන අවස්ථාවල් තියෙනවා නැතුව නෙමෙයි. මොකද මට එතන එයා මගේ ආයතනයේ ප්‍රධානියා. ඇත්ත. නමුත් මට එයාට වඩා අත්දැකීම් බහුලයි. මේ තත්ත්වයේ ගියොත් මේකයි වෙන්නේ සර්. මෙහෙම වෙන්න බෑ කියන එක. හැබැයි මට අම්මෙකුට වගේ සැලකලා සර් ඒවා පිළි අරගෙන ඒ රටාව එයා හැබැයි එකපාර පිළිගන්න එයා අධ්‍යයනය කරලා ඒවා තේරුම් අරගත්තා කියන එක මම දැනගත්තා. මට ඒකත් අතේ මම ඇත්තටම මගේ ආයතන ප්‍රධානියා හැටියට මම එයාට හිසනවල ආචාර කරන අතර දරුවෙක් වගේ ඒ කීව දේවලුත් පිළිගැනීම වල මම එයාට ගෞරව කරනවා. ඒ වගේම තමයි අපේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාම මට අම්මෙක් මෙල් සියලු දෙනා එකවන්ව සලකගෙන හිටියා. මම යම් දෙයක් කිව්වොත් මට පැහැර හැරලා නැහැ කිසිම කෙනෙක්. ප්‍රාතිකමාංශයේ නර්තනයක්ද, ගායනයක්ද, ක්‍රීඩාවක්ද, එහෙම නැත්නම් රචනාවක් ගැන පිළිබඳවද එහෙම ඉස්කෝලේ සියලුම ගුරුවරුන්ගේ සහයෝගය මම ගත්තා. ඒ කියන්නේ මම ගුරුවරුන්ගෙන් වැඩ ගත්තා. නේද නෙවෙයි. එහෙම කරා. ඒකට කිසිම කෙනෙක් මට දොස් කියලා නැහැ. ඉතින් ඒ වගේම මට මේ ගුරු දිවිය සාර්ථක කරගන්න මගේ මහත්තයාත් ළමයි දෙන්නත් මට උපරිම සහාය දුන්නා. කම්පියුටරේ වැඩ කරන්න මම දන්නේ නැහැ. අවංකවම දන්නේ නැහැ. නමුත් මට ළමයි දෙන්න ඔන්ලයින් වැඩ කරන්න බෙදර ඉඳගෙන ඒ සියලු පහසුකම් හදලා අවශ්‍ය දේවල් හදලා අද ශිෂ්‍යත්වයේ ගොඩ ගිය ළමයි සෙට් එකේ එක පළවෙනි අවුරුද්ද ගියේ ඔන්ලයින් පිටේ. හැබැයි දෙමව්පියන් ළඟ ඉන්න කියාගෙන සාර්ථක එකේ වසරක් නිම කරන්න හැකියාව ලැබුණා මගේ දරුවෝ දෙන්නගේ සහාය නිසා. එවන් තත්ත්වයක් යටතේ දෙමව්පියෝ හැමෝගෙම මේ පාසලේ ඉන්න සියලුම දරුවන්ගේ දෙමව්පියන් මට සහාය ලැබුණා. ඒගොල්ලන්ට මගේ ආදර ස්තුතිය පුද කරනවා. ගුරු මණ්ඩලයට විදුහල්පතිතුමාට ඇතුළුව මගේ ජීවිතේ තවත් ආසාවක් තිබුණා. එක්කෝ පොයක් දවසක. ඉතින් නමුත් මගේ ආසාව පොයක් දවසක කරන්න බැරි තත්ත්වයක් තිබුණා. පාසලේ දරුවන්ට කෑම වේලක් දෙන්න මම සල්ලි වලට කරන්න හදනකොට මගේ දෙමව්පියෝ ඉදිරිපත් වෙලා එපා ටීචර් එහෙම කරන්න. එහෙම කරන්න එපා. ඔයාට මොනවා හරි එක ළමයෙකුට හරි අඩුවක් තිබ්බොත් ඔයාගේ හිතට වදයක් වෙනවා.
අපි කරලා දෙන්නම් කියලා අපේ ගෙදර ගිහිල්ලා හැන්දෑවේ 4 ඉඳලා පහුවදා 12 වෙනකම් යුද්ධයක් ඇල්ලුවා වගේ වැඩක් කරලා ඒ දෝපිය සතයක්වත් ගන්නෙ නැතුව ඒ කාර්ය කරලා දුන්න ඒකට මම අවංක ආදර ස්තුතිය පුද කරනවා. මම ලැහැත්තුනේ මෙන්න මේ හෝටලෙට දීලා ගෙන්නන්න කියලා ලැහැත්තුනේ. නමුත් ඒ දෙමව්පිය මට කිව්වා ඒක කරන්න එපාම කියලා කිව්වා. එහෙම කරන්න එපා. ඔයාලට ගිය සැරවල් වල අඩුපාඩුනා කරන්නම එපා ඒ වැඩේ කියලා. ඉතින් ඒගොල්ලෝ ඒ කැපකිරීම මට හිතා ගන්න බෑ. ඇයි යාලා මේ කැපකිරීම කරේ කියලා ඉවරලා. එහෙම කළා. රෑ එළි වෙනකන් ඒගොල්ලෝ වැඩ කරා ඇත්තටම. ගෙදර ආයට වදයක් දෙන්නේ නැතුව ගෙදර ආයට වැඩ ගිහින් කියලා ඉල්ලන තමයි උදව් කරේ. නැත්තම් එයාලා එහෙමවත් වැඩක් කිව්වේ නෑ. අපේ මගේත් මහත්තයාගේත් පවුලේ අය ඇවිල්ලා උදව් කරන්න අනිත් සියලු දේවල් කරලා දුන්නා. ඉතින් ඒ අතරේ යාලා ඒ කැපකිරීම කරා මම මේක අවස්ථාවක් කරගන්නවා ඒගොල්ලන්ට ස්තුති කරන්න. එසේම මගේ ගුරු ජීවිතයේ වෙනම රැකියාවකට පෙළඹිලා ඉඳලා මගේ අප්පච්චිගේ බලාපොරොත්තුවක්ම තමයි මම ගුරුවරියක් වුණේ. නැත්තම් මම ගුරුවරියක් බවට එන්න මගේ ආසාවක් තිබුණෙත් නෑ. එහෙම බලාපොරොත්තුවක් තිබුණෙත් නෑ. නමුත් දෙමව්පියන්ගේ ආසාව ඉටු කරන්න ආව එක මං අද ඊට වඩා තෘප්තියක් ලබනවා. ඒත් එක්ක මං කියන්න කැමති අපි ගුරුවරුන්ට මිසක්කම් මෙහෙම උත්තමාචාරයක් ලැබෙන්නේ නෑ නේද වෙන ශාස්ත්‍රයක හිටියට කියලා මට අද තමයි ඒක වඩාත්ම ඔළුවට දැනුනේ. වෙන කෙනෙක්ගේ උත්සවයක හිටියට මේක මට දැනුනේ නෑ. මට අද තමයි ඒකේ නියම ඵලය ලැබුණේ. මට මම ඒකයි මට දරා ගන්න අමාරුයි. මේ සූදානම් වීම මේ කැපකිරීම මේගොල්ල කොහොමද කරන්නේ කියලා ඒක. ඔබ දෙමාපියන්ටත් දරුවන්ටත් විදුහල්පතිතුමා ආදර මම කියන්නේ මට අවශ්‍ය සහායක් මගෙන් අවශ්‍ය දෙයක් වේ නම් මට එන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් මම ඒ සඳහා සූදානම්. එකේ පන්තියේ බාරගනිද්දී ගුරුවරයෙක් නොහිටියා නම් මම අවුරුදු 2 අදින්න බලාගෙන බලාපොරොත්තු හිටියේ. නමුත් ඒක උනේ නෑ. අපේ ප්‍රින්සිපල් ඒ යටින් දක්සයි ඒ කාර්ය ටික කරගත්තා. නැත්තම් මට අදටත් ටෙන්ෂන් යන්න වෙන්නේ නෑ. මට ඉස්කෝලේ නවතින්න වෙනවා. කාලය ඉක්මන යන නිසා මා වෙනුවෙන් මේ කැපකිරීම කළ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමින් මා නිහඬව